හෙලෝ ළමයි ඔයාලට කොහොමද? ඔයාලා හොඳින් ඉන්නව නේද? මට සමා වෙන්න මේ දවස් ටිකේ වීඩියෝ ගේන්න බැරි වුණ එකට. පොඩි වැඩ වගේකට බිසි වෙලා හිටිය නිසා මට ගේන්න බැරි වුණා. හරි 2026 මුල්ම වීඩියෝ එක තමයි මේ. මම දිගටම ඔයාලත් එක්ක වීඩියෝස් බලන්න ගේන්නම්. ඔයාලගේ හීන බලාපොරොත්තු මේ අවුරුද්දේ සාර්ථක වෙන්න කියලා මම ප්‍රාර්ථනා කරනවා. හරි අපි දැන් යමු වීඩියෝ එකට. අද උදේම නැන්දලා ගෙදර ආවා. නංගි කාමරය අස් කරනවා කියලා පොඩ්ඩක් එන්න කිව්වා. දැන් ඉස්සෙල්ලාම අපි මේ ඇඳ ප්ලේන් කරන්න යන්නේ. එයාට ආසාවක් තිබ්බා සුදු පාටින් කාමරේ වෙනස් කරගන්න. මේ වොයිස් ඕවර් එක දෙද්දී ගෙදර පොඩි වැඩ වගේක් තියෙනවා. ඒක නිසා අහල පාල සද්ද හැනේව ගණන් ගන්න එපා. අපි දැන් ටික ටික කාමරේ අස් කරලා ඉවරයි. තව බඩු දාන්න තියෙනවා. නංගි ඔන්ලයින් ඕඩර් කරලා තිබ්බ බඩු වගේක් තාම ඒවා ආවේ නැහැ. ඒක නිසා ওই විදියට 2026 ඉතින් අලුතෙන් පටන් ගන්න ඕනි හින්දා ওই විදියට අස් කරගත්තා. ඊට පස්සේ ඉතින් අපි තේ එකක් බීලා ලොකු අක්කේ බබත් එක්ක ටික වෙලාවක් හුරතල් වෙවි හිටියා. කම්මල හින්දා ටීවී එක දාගෙන බැලුවා. ඒකල මං ගෙදර ආවා. අපේ ගෙදර තියෙන නැන්දලා ගෙවල් වලට පල්ලෙහායි. අපේ පැත්තේ ගොඩක්ම ළමයි ගල් තියෙන්නේ. මොකද ඉස්සර අපි ගෙවල් හදන්න කලින් ලොකු ගල් තිබිලා තමා ගෙවල් හදලා තියෙන්නේ. ගල් වලට උඩින් අර ෆවුන්ඩේෂන් එහෙම දාලා. එහා අපේ ගෙට එහා පැත්තේ ලොකු ගලක් තියෙනවා. මං ආයෙ ඔයාලට ඒ ගල පෙන්නන්නම්. උදේ ඉඳන් මං ගෙදර නැති හින්දා බල්ලා මං දැකලා බුරනවා. අපේ ගෙදර හදන්න බඩු වගා ගෙන තිබ්බා. අපේ ගෙදර ඉස්සරහා ওই සන්සෙට් එකේ වැටක් හදන්න ඉන්නේ. මේකට වොයිස් එක දෙද්දි තාම වැඩ කරන ගමන් ඉන්නේ. අද මට හිතුණා පැපල් මැල්ලුම් කන්න බලමු අපි කොහොමද ඒක හදාගත්තේ කියලා. දෙල් පොලොස් මැල්ලුම් හදන විදිහටම හදාගෙන අන්තිමේට ඒ විදිහටම තෙල් දාගත්තා. හරිම රසයි ළමයි. ඔයාලත් හදලා බලන්න. මේක ළමයි දවස් ගානක වීඩියෝ එකක්. මොකද කියනවනම් මට වීඩියෝස් ගන්න අමතක වෙනවා. ඒක නිසා මම දවස් ගානක වීඩියෝස් ටිකක් එකතු කරලා තමයි මම මේ vlog එක ගේන්නේ ඔයාලට. අද ඉතින් අපේ ගෙදර වැඩ පටන් ගත්තා කරන්න. හස්බන්ඩ් ගියෙත් නෑ වැඩට. මොකද එයාගේ යාළුවෙක් තමයි මේ වැඩ ගහන්නේ. ඒක නිසා එයාට උදව්වට එයා හිටියා. මාත් ඉතින් චුට්ටු චුට්ටු එයාලට පුළුවන් විදිහට උදව් කරා. මං උදව් කරාට හස්බන්ඩ් නම් කැමති නෑ. මොකද එයා කරන වැඩේ එක දිග වෙනවා කියනවා. ඒ වුණාට ඉතින් මට පුළුවන් විදිහට මං එයාලට උදව් කරා ළමයි. එයාලට වැඩ කරන්න ඕන දේවල් හැමදේම මං ඉස්සරහට ගෙනත් දුන්නා. එතකොට ඉක්මනට ඒ බඩු ටික අරගෙන වැඩ ටික කරගන්න පුළුවන් හින්දා. ඒකල මං එයාලට දවල් වෙලා බීම් එකක් හැදුවා. මොකද රස්නේ වැඩි අද. ඒකල අපි උයන්න ගත්ත දවල්ට. මේ දවස්වල ළමයි දෙල් ගොඩක් තියෙනවා. එහෙත් ගොඩක් කන්න හොඳ නෑ. මොකද දෙල් උෂ්ණ නිසා. මේ ළමයි දවස් දෙකකින් සම්පූර්ණයෙන්ම වැඩ ගහ ගන්න බැරි වුණා. ටිකක් තව ගහ ගන්න තියෙනවා. ඒ දවසේ නම් හවස් වෙද්දී සාමාන්‍ය විදිහට වැඩ ගහලා ඉවරයි. ඔයාලට සම්පූර්ණ වැඩ ඊළඟ vlog වලින් පෙන්නන්නම්. හරි එහෙනම් අදට මං ගිහින් එන්නම්. ඔයාලට මං අන්තිම පාටත් කියනවා 2025 සැබෑ කරගන්න බැරි වුණේ හින බලාපොරොත්තු මේ අවුරුද්දේ සැබෑ වෙන්නේ කියලා.